السلام عليكم ورحمة الله وبركاته. نحمده ونصلي على رسوله الكريم. أما بعد فأعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. يا أيها الناس قد جاءتكم موعظة من ربكم وشفاء لما في الصدور وهدى ورحمة للمؤمنين. قل بفضل الله وبرحمته فبذلك فليفرحوا هو خير مما يجمعون. أهو මිනිසුනි, රෝගී සිත්වලට සුවයක්ද, විශ්වාස කරන්නන්ට මඟ පෙන්වීමක්ද, දයාවක්ද වන නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පණිවිඩයක් දැන් නුඹලා වෙත පැමිණ ඇත. මෙය අල්ලාහ්ගෙන් හා ඔහුගේ කරුණාවෙන් පැමිණ ඇති බැවින් ඔවුන් සතුටු වේවා යයි පවසනු. එය ඔවුන් රැස් කර ඇති සියල්ලට වඩා, ලෝකයේ ඇති සියලු ධනයට වඩා හොඳය. කිතාබුන් අන්සල්නාහු ඉලයික මුබාරකුල් ලියදබ්බරු ආයාතිහි වලියතදක්කර උලුල් අල්බාබ්. නබිතුමාණෙනි, අපි ඔබට ආශිර්වාදලත් ග්‍රන්ථයක් පහල කළෙමු. දැනුමැති මිනිසුනි, එහි පද මෙනෙහි කර එහි පාඩම් ඉගෙන ගන්න. එය සවිස්තරාත්මක ශුද්ධ ලියවිල්ලක්, සම්පූර්ණ මඟ පෙන්වීමක්. හොඳම ආඛ්‍යානය අහ්සනුල් හදීස් සහ දැනුම සහ ප්‍රඥාව හෙළිදරව් කරන ස්ථිරභාවය සඳහා මාධ්‍යයක් ලෙස ඉදිරිපත් කර ඇත. එය ප්‍රකාශිත ආලෝකයක් සහ සියල්ල පැහැදිලි කිරීම වන අතර එය මිනිසුන්ට වඩාත් සුදුසු මාර්ගයට මඟ පෙන්වයි. අල් කුර්ආනයේ තෆ්සීර් එනම් කුර්ආනය විග්‍රහ කිරීම. කුර්ආනයේ තෆ්සීර් ඉගෙනීම මුස්ලිම් වරුන්ට අත්‍යවශ්‍ය යයි සැලකේ. මන්ද අල් කුර්ආනය පාරායනය සඳහා පමණක් නොව නිවැරදිව අනුගමනය කිරීම සඳහා ගැඹුරු අවබෝධයක් අවශ්‍ය වන සම්පූර්ණ ජීවන සංග්‍රහයක් වේ. වචනයෙන් වචනය පරිවර්තනයක් බොහෝ විට මතුපිට මට්ටමේ අර්ථයක් පමණක් සපයයි. නමුත් තෆ්සීරය ඇයි, කෙසේද සහ කවදාද යන්න පැහැදිලි කරමින් අල්ලාහ්ගේ සැබෑ අභිප්‍රාය හෙළි කරයි. තාක්ෂණයේ ආචාර ධර්ම හෝ සමාජ යුක්තිය වැනි නූතන අභියෝගවලට අනුවර්තනය වීමට තෆ්සීර් උපකාරී වේ. ශුද්ධ වූ කුර්ආනයේ තෆ්සීරය ඉගෙන ගැනීමේ අරමුණින් සවන් දෙන ඔබ සැමට අහ්ලන් වසහ්ලන්. අල්ලාහ් තාලාගේ කරුණාවෙන්, දයාවෙන් හා ඔහුගේ සහයෙන් මෙම ගමන ආරම්භ කරමු. තලබල් ඉල්මු ෆරීදතුන් අලා කුල්ලි මුස්ලිම්. දැනුම සොයා යාම සෑම මුස්ලිම් වරයෙකුටම අනිවාර්ය වේ කියා නබිතුමාණන් පැවසූහ. මෙයට පුරුෂයින් සහ කාන්තාවන් යන දෙදෙනාම ඇතුළත් වන අතර විශ්වාස කිරීම සහ අනුගමනය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුම ගැන සඳහන් වේ. දැනුම සොයා යන මාර්ගයක් අනුගමනය කරන ඕනෑම කෙනෙකුට අල්ලාහ් ජන්නතය, ස්වර්ගය වෙත යන මාර්ගය පහසු කර දෙනු ඇතයයි නබිතුමා පවසා ඇත. ඔබ අතරින් හොඳම අය වන්නේ අල් කුර්ආනය ඉගෙනගෙන එය උගන්වන අයයි කියා තව හදීසයක සඳහන් වේ. දැනුම සොයන තැනැත්තා වෙනුවෙන් මලායිකාවරු තම පියාපත් පහත් කර සතුට පළ කරති කියා තවත් හදීසයක සඳහන් වී ඇත. අල්ලාහ් කෙනෙකුට යහපතක් අදහස් කරන්නේ නම් ඔහුට ආගම පිළිබඳ අවබෝධයක් ලබා දෙයි කියාද නබිතුමාණන් පවසා ඇත. ඒ වගේම අල්ලාහ් වෙනුවෙන් පමණක් දැනුම සෙවිය යුතුය. ලෞකික උසස් තත්වයන් සඳහා හෝ මෝඩයන් සමග වාද කිරීමට හෝ ප්‍රදර්ශනය කිරීමට පමණක් එය සොයන අයට ස්වර්ගයේ සුවඳ අත්විදිය නොහැකි බව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අනතුරු ඇඟවූහ. ක්‍රියාවෙන් තුර දැනුම අන් අයට ආලෝකය සපයන අතරතුර තමාම දැල්වී යන පහනකට සමාන කෙරේ. අන් අයගෙන් දැනුම සංගවා ගැනීම තහනම් වන අතර එවැනි පුද්ගලයින් විනිශ්චය දිනයේදී ගින්නෙන් විලංගු දමනු ලබන බවට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ අනතුරු අඟවා ඇත. තෆ්සීරය ඇසීමේදී කුර්ආනයේ එම තෆ්සීරයට අනුකූල වූ ආයතය දෙස බලමින් තෆ්සීරයට සවන් දෙන්න. මෙසේ කිරීමෙන් පාඩම වඩාත් හොඳින් තේරුම් ගත හැකි වේ ඉන්ෂාඅල්ලාහ්. අල් කුර්ආනයේ තෆ්සීරය ඉගෙන ගැනීමේදී අප අල් කුර්ආනයේ පළමු වන පරිච්ඡේදය වන සූරතුල් ෆාතිහාව සමග ආරම්භ කරමු. සූරතුල් ෆාතිහා මක්කාවේ පහළ වූ මක්කී සූරතයකි. ආයත් 7ක් අඩංගු වේ. මෙම සූරතය
අල්-ෆාතිහා ලෙස නම් කර ඇත්තේ එහි විෂය කරුණු නිසාය. ෆාතිහා යනු විෂයක් හෝ පොතක් හෝ වෙනත් ඕනෑම දෙයක් විවෘත කරනවා කියන එකයි. වෙනත් වචන වලින් කිවහොත් අල්-ෆාතිහා යනු පෙරවදනකි. සූරතුල් ෆාතිහා යනු මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්හට හෙළිදරව් කරන ලද මුල්ම සූරතයන්ගෙන් එකක් වන අතර මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට හෙළිදරව් කරන ලද පළමු සම්පූර්ණ සූරතයේ බව අප සත්‍ය හදීස් වලින් ඉගෙන ගනිමු. මෙයට පෙර සූරතුල් අලක්, සූරතුල් මුස්සම්මිල්, සූරතුල් මුද්දස්සිර් ආදීෙහි කොටස් වන විවිධ පද කිහිපයක් පමණක් හෙළිදරව් කරන ලදී. මෙම සූරතය අල්ලා තම පොත අධ්‍යයනය කිරීමට කැමැති සියලු දෙනාටම උගන්වා ඇති යාඥාවකි. මෙම පාඩම ඉගැන්වීම සඳහා එය අල් කුර්ආනයේ ආරම්භයේදීම තබා ඇත. ඔබට අවංකවම කුර්ආනයෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය නම් ඔබ මෙම යාඥාව විශ්වාසයේ ස්වාමියා වන අල්ලාහ් තාලාට ඉදිරිපත් කළ යුතුය. මෙම සූරතයේ අරමුණ වන්නේ විශ්වයේ ස්වාමියාගෙන් මඟ පෙන්වීම ලබා ගැනීමට මිනිසාගේ හදවත තුළ දැඩි ආශාවක් ඇති කිරීමයි. මේ අනුව අල්-ෆාතිහාව උගන්වන්නේ මිනිසෙකුට ඍජු මාර්ගය කරා මඟ පෙන්වීම සඳහා යාඥා කිරීම, සත්‍යය සොයන සේවකයෙකුගේ මානසික ආකල්පයෙන් කුර්ආනය අධ්‍යයනය කිරීම සහ අල්ලාහ් තාලා විශ්වයේ සියලු දැනුමේ මූලාශ්‍රය බව හඳුනා ගැනීම බවයි. එබැවින් ඔහු මඟ පෙන්වීම සඳහා ඔහුට කරන යාඥාවකින් කුර්ආනයේ අධ්‍යයනය ආරම්භ කළ යුතුය. මෙම තේමාවෙන් පැහැදිලි වන්නේ අල්-ෆාතිහා සහ කුර්ආනය අතර සැබෑ සම්බන්ධය පොතක් පිළිබඳ හැඳින්වීමක් නොව යාඥාවක් සහ එහි පිළිතුරක් බවයි. අල්-ෆාතිහා යනු සේවකයාගේ යාඥාව වන අතර කුර්ආනය යනු සේවකයාගේ යාඥාවට අල්ලාහ්ගෙන් ලැබෙන පිළිතුරයි. සේවකයා තමාට මඟ පෙන්වීම සඳහා අල්ලාහ්ට යාඥා කරන අතර අල්ලාහ් ඔහුගේ යාඥාවට පිළිතුරු වශයෙන් මුළු කුර්ආනයම ඔහු ඉදිරියේ තබයි. මෙය ඔබ මගෙන් අයද සිටි මඟ පෙන්වීමයි යනුවෙන් පවසන්නාක් මෙන්. සූරතුල් ෆාතිහා කුර්ආනයේ පළවන සූරතය වුවද අල්ලාහ් පහල කරන ලද සූරතයන් අනුව හතරවන සූරතය වේ. මක්කාවේදී පහල කරන ලද අල්-ෆාතිහාහි තේරුම සහ විවිධ නම්. මෙම සූරතය අල්-ෆාතිහා එනම් විවෘත කරන්නා යාඥා ආරම්භ කරන සූරතය ලෙස හැඳින්වේ. මෙම පරිච්ඡේදය උම්මුල් කිතාබ් අල් කුර්ආනයේ මව යනුවෙන් හඳුන්වන්නේ මෙම පරිච්ඡේදය කුර්ආනයේ මුලින්ම ලියා ඇති අතර සලාතයේදී පාරායනය කරන පළමු පරිච්ඡේදය බැවින් මෙලෙස නම් කරන ලද බව ඉමාම් බුඛාරි පැවසීය. මෙම පරිච්ඡේදය ගැන නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවේ මෙය කුර්ආනයේ මවයි අස්-සබ්අල් මසානි එය නැවත නැවතත් කියවෙන පද 7ක නැත්නම් ආයත් 7ක පාරායනයකි. මෙය අල් කුර්ආනුල් අසීම් නම් උතුම් වූ කුර්ආනය යනුවෙනි. මෙම පරිච්ඡේදය සඳහා තවත් බොහෝ නම් ඇත. අල්-හම්ද් ප්‍රශංසාව, අෂ්-ෂිෆා ප්‍රතිකාරය සහ අർ-රුක්යා ආධ්‍යාත්මික ප්‍රතිකාරය සහාබාවරයෙකු ගෝනුස්සන්ගේ දෂ්ට කිරීමකින් පෙළුණු ගෝත්‍රික නායකයෙකු අල්-ෆාතිහා භාවිතයෙන් සුව කළ පසු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ එය රුකියාවක් බව ඔබ දැනගත්තේ කෙසේද යනුවෙන් විමසූහ. තවද සූරතුල් ෆාතිහා සෑම විෂකටම ප්‍රතිකාරයකි යයිද පැවසූහ. අල්-අසාස් පදනම මෙම සූරතය කුර්ආනයේ සහ ඇදහිල්ලේ අතිවාරම බව ඇඟවීමට ඉබ්න අබ්බාස් වැනි සහාබාවරු විසින් සඳහන් කරන ලදී. තවද අල්-කාෆියා ප්‍රමාණවත්, අල්-වාෆියා සම්පූර්ණ සහ අල්-ඛන්ස් නිධාන යන නම්ද ඇතුළත් වේ. අස්-සලාහ් යන නමින්ද මෙය හඳුන්වයි. හදීස් කුද්සිහි අල්ලාහ් මෙසේ පවසයි. මම අස්-සලාහ් මා සහ මගේ සේවකයා අතර කොටස් දෙකකට බෙදා ඇත. එනම් අල්-ෆාතිහා පාරායනය කිරීම ගැන සඳහන් කරයි. අල්-ෆාතිහා යනු යාඥාවේ අතිවාරම හෝ කුළුණ ලෙස සලකනු ලබන අතර එය ප්‍රශංසාව, නමස්කාරය, විශ්වාසය සහ මඟ පෙන්වීම ආවරණය කරයි. ග්‍රන්ථය විවෘත කිරීම අල්-ෆාතිහා එනම් අල්-ෆාතිහා පාරායනය නොකරන තැනැත්තාට සලාහ් නොමැත යනුවෙන් සහී බුඛාරි, සහී මුස්ලිම් සහ තිර්මිදි යන හදීස් ග්‍රන්ථවල සඳහන් වන අතර
එය පාරායනය කිරීම ඉමාම් සහ අනුගාමිකයා යන දෙදෙනාටම සලාතයේ වළංගුභාවය සඳහා මූලික කුළුණක් බවට පත් කරයි. ඉබ්න අබ්බාස් මෙසේ පැවසීය. ජිබ්‍රීල් අල්ලාහ්ගේ දූතයා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සමග සිටියේදී ඔහුට ඉහළින් ශබ්දයක් ඇසුනි. ජිබ්‍රීල් අලයිහිස්සලාම් ඔහුගේ බැල්ම අහසට ඔසවා මෙසේ පැවසීය. මෙය ස්වර්ගයේ විවෘතව ඇති දොරකි. එය මීට පෙර කිසි දිනක විවෘත කර නැත. එම දොරෙන් බැස ආ දේව දූතයෙක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වෙත පැමිණ ඔබට පෙර වෙන කිසිදු නබිවරයෙකුට ලබා දී නොමැති ආලෝකයන් දෙකක් පිළිබඳ සුභාරංචිය ලබා ගන්න. පොත විවෘත කිරීම එනම් සූරතුල් ෆාතිහා සහ සූරතුල් බකරාවේ අවසාන ආයත් 3. යමෙක් අල් කුර්ආනය කියවා නැති ඕනෑම සලාතයක් ඉටු කරයිද ඔහුගේ සලාතය අසම්පූර්ණ වේ. ඔහු එය 3 වරක් කීවේයයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසූ බව අබූ හුරෛරා රදියල්ලාහු අන්හු පැවසූ බව සහී මුස්ලිම් වාර්තා කරයි. අපි ඉමාම් පිටුපස සිටගෙන සිටින විට යනුවෙන් අබූ හුරෛරාගෙන් විමසන ලද අතර ඔහු පැවසුවේ ඔබටම කියවන්න. මක්නිසාදයත් අල්ලාහ්ගේ දූතයාණෝ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙසේ පවසනු මම අසා ඇත්තෙමි යයි ඔහු පැවසුවා. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය. මම සලාතය එනම් අල් ෆාතිහාව මා සහ මගේ සේවකයා අතර කොටස් දෙකකට බෙදා ඇත්තෙමි. තවද මගේ සේවකයා ඔහු ඉල්ලන දේ ඔහුට ලැබෙනු ඇත. ඔහු අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන් සියලු ප්‍රශංසා සහ ස්තුතිය පැවැත් මේ ස්වාමියා වන අල්ලාහට වේවායයි පැවසූ විට අල්ලාහ් මගේ සේවකයා මට ප්‍රශංසා කළේය යනුවෙන් පවසයි. අර්-රහ්මානිර් රහීම් මහා කරුණාවන්ත දයාවන්ත කියා පැවසූ විට අල්ලාහ් මාගේ සේවකයා මා මහිමයට පත් කළේ යනුවෙන් පවසයි. මාලිකි යෞමිද්දීන් විපාක දිනයේ හිමිකරු පැවසූ විට මාගේ සේවකයා මාව මහිමයට පත් කළේය නැතහොත් මාගේ සේවකයා සියලු කරුණු මට විස්තර කළේය යනුවෙන් අල්ලාහ් පවසයි. ඊයාක නඅ්බුදු ව ඊයාක නස්තഈන් ඔබව පමණයි අප නමදින්නෙමු ඔබෙන් පමණයි අපි උදව් ඉල්ලා සිටිමු. මෙයට අල්ලාහ් මෙය මා සහ මගේ සේවකයා අතර වේ. මගේ සේවකයා ඔහු සෙවූ දේ ලබා ගනීවි කියා පවසයි. එහ්දිනස් සිරාතල් මුස්තකීම් සිරාතල් ලදීන අන්අම්ත අලයිහිම් ගෛරිල් මග්දූබි අලයිහිම් වලද්දාලීන්. අපව ඍජු මාර්ගයට යොමු කරන්න ඔබ ඔබේ කරුණාව ලබා දුන් අයගේ මාර්ගය මිස ඔබේ කෝපය උපයාගත් අයගේ හෝ නොමග ගිය අයගේ මාර්ගය නොවේ යයි පැවසූ විට මෙය මගේ සේවකයාටය. මගේ සේවකයා ඔහු ඉල්ලූ දේ ලබා ගනීවි යනුවෙන් අල්ලාහ් තාලා පවසනු ලැබේ. අඌදු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම්. ඉස්තිආදා රැකවරණය සෙවීම යනුවෙන් හඳුන්වයි. මෙම අඌදු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම් කියන එක සූරතුල් ආරාෆ් අංක 199 සහ අංක 200 යන ආයතයන්හි අල්ලාහ් පවසන්නේ සමාව දෙන්න, යහපත් දේ අන කරන්න, මෝඩයන්ගෙන් ඈත්වන්න. එනම් ඔවුන්ට දඬුවම් නොකරන්න. ෂයිතාන්ගෙන් ඔබට නපුරු රහසක් පැමිණියහොත් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල සවන් දෙන්නෙකු හා සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය. සූරතුල් මුමිනීන් ආයත් 96 සිට 98 දක්වා අල්ලාහ් පවසන්නේ පාපයන් පින් මගින් පළවා හරින්න. ඔවුන් පවසන දේ අපි හොඳින් දනිමු. තවද මෙසේ පවසන්න. මාගේ දෙවියනි ෂයිතාන්ගේ මුමුණන පෙළඹවීම් වලින් මම ඔබගෙන් ආරක්ෂාව පතමි. තවද මාගේ දෙවියනි ඔවුන් මා වෙත ළඟා නොවන ලෙස මම ඔබගෙන් ආරක්ෂාව පතමි. සූරතුල් ආරාෆ් ආයත් 27 ආදම්ගේ දරුවනි ෂයිතාන් ඔබේ දෙමව්පියන් වන ආදම් සහ හව්වා ස්වර්ගයෙන් පිටතට ගෙනාවාක් මෙන් ඔබව රවටා නොගන්න කියා අල්ලාහ් තාලා පවසයි. තවද අල්ලාහ් තාලා සූරතුල් නහල් ආයත් 98 සිට 100 දක්වා මෙසේ පවසා ඇත. ෆයිදා ක්රාතල් කුර්ආන ෆස්තයිස් බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම්. එබැවින් ඔබට අල් කුර්ආනය පාරායනය කිරීමට අවශ්‍ය වූ විට නිරපා හරින ලද ශාපලත් ෂයිතාන්ගෙන් අල්ලාහ්ගෙන් රැකවරණය පතන්න. ඉන්නහු ලයිස ලහු සුල්තානුන් අලල් ලදීන ආමනු
وعلى ربهم يتوكلون إنما سلطانه على الذين يتولونه والذين هم به مشركون නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි පමණක් විශ්වාසය තබන අය කෙරෙහි ඔහුට බලයක් නැත. ඔහුගේ බලය ඇත්තේ ඔහුට කීකරු වී ඔහුව අනුගමනය කරන්නන් සහ ඔහු සමග හවුල්කරුවන්ට පමණි. තඅවුද් පාරායනය කිරීම එනම් අඌසු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම් පාරායනය කිරීම යනු මනුෂ්‍ය වර්ගයාගේ විවෘත සතුරෙකු ලෙස සැලකෙන ෂයිතාන්ගේ නපුරු බලපෑම් වලින් සහ මුමුණන දෙයින් අල්ලාහ්ගේ ආරක්ෂාව පැතීමට ඇදහිලිවන්තයෙකුට ඇති බලවත් ක්‍රමයක් වන අතර එය දුආවක්ද වේ. මෙසේ පැවසීම මුස්ලිම්වරයෙකුගේ එදිනෙදා ජීවිතයේ ගැඹුරින් මුල් බැසගත් පුරුද්දක් වේ. කාර්යයක් ආරම්භ කිරීමට පෙර එම කාර්යය නිවැරදි චේතනාවෙන් සිදු කරන බවටත් ෂයිතාන්ගේ ඇඟිලි ගැසීම් වලින් තොර බවටත් සහතික කර ගැනීම සඳහා පවසනු ලැබේ. නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එය කෝපය සිසිල් කරන වාක්‍ය ඛණ්ඩයක් ලෙසද විස්තර කළහ. එය මනස සහ හදවත සංසුන් කිරීමට සහ නපුරු යෝජනා පළවා හැරීමට උපකාරී වේ. මෙම වාක්‍ය ඛණ්ඩය කියවීමෙන් මුස්ලිම්වරයෙකු ෂයිතාන් කෙරෙහි බලය ඇත්තේ අල්ලාහ්ට පමණක් බව පිළිගනී. තවද ජීවිතයේ සෑම අංශයකම අල්ලාහ්ගේ ආරක්ෂාව මත පමණක් රඳා පවතින බවද විශ්වාස කරයි. රජීම් යනු සියලු යහපත් දේවලින් පළවා හරින ලද තැනැත්තා යන්නයි. විශේෂයෙන් ආදම් ඉදිරියේ වැඳ වැටීම ප්‍රතික්ෂේප කිරීම නිසා ස්වර්ගයෙන් නිරපා හරින ලද ෂයිතාන්ගේ ස්වභාවයයි. එමගින් ඔහු දෙවියන්ගේ විසින් නිරපා හරින ලද සහ ශාපලත් අයෙකු බවට පත්විය. ඉන්ෂා අල්ලාහ් සර්ව බලධාරී අල්ලාහ්ගේ කරුණාවෙන් සූරා ෆාතිහාහි සම්පූර්ණ තෆ්සීරය ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමින් අද පාඩම අවසන් කරමි. වආඛිරු දඅවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන් සුබ්හානක අල්ලාහුම්ම වබිහම්දික අෂ්හදු අන් ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතූබු ඉලයික්. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.